නැද්ද ඔබගේ මෙමාගෙන කතාවක් ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක් බිඳ මට නොදේනෝ ඔබේ පුතු සිනාක් මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක් ඔබේ පෙම් වදන්නේ එදා වෙන්න සෙන්නේ හදේ පෙම් හැඟුම්නේ එදා වෙන්න දැනෙන්නේ සතිරන් කෙලුන්නේ එදා වෙන්න දිලෙන්නේ දිලේමල් නෙළුන්නේ එදා වෙන්න පිපෙන්නේ ඔබේ පෙම් වදන්නේ එදා වෙන්න සෙන්නේ හදේ පෙම් හැඟුම්නේ එදා වෙන්න දැනෙන්නේ සඳේරන් කෙලුන්නේ එදා වෙන්න දිලෙන්නේ විලේමල් නෙළුන්නේ එදා වෙන්න පිපෙන්නේ මෙමා උණ ගැසීමත් විඩාවක් උනේදෝ මෙමා ආදෙටීමත් විඩාවක් උනේදෝ දින නොදුටුවත් මා එදා ඔබ හැඬුවේ අදයි ඔබව කලකින් පසු මා දුටුවේ බෝලෝ කිරණි බහලෝ කිමලකා तेरा मुस्कुराना गजब हो गया न दिल होश में है न हम होश में है नजर का मिलाना गजब हो गया ඔබේ පෙම් වදන්නේ එදා වෙන්න සෙන්නේ හදේ පෙම් හැඟුම්නේ එදා වෙන්න දැනෙන්නේ සඳේරන් කෙලුන්නේ එදා වෙන්න දිලෙන්නේ විලේමල් නෙළුන්නේ එදා වෙන්න පිපෙන්නේ අමීෂ් මිනෝල් බොරු කියන්න එපා අමීෂ්. ඇයි මෙහෙම බොරු කියන්නේ? හා සජීවී බොරුවක් නේ කිව්වේ. මොකද? මොකද්ද දැන් සින්දුවේ මොකද්ද කියන්නේ? ඔබේ පෙම් වදන්නේ එදා මෙනසින්. හයියෙන් කියන්නේ. ඔබේ පෙම් වදන්නේ එදා මෙනසින්. ඊට පස්සේ හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් දැනෙන්නේ. දැන් හදේ පෙම් හැඟුම් එදා මෙන් දැනුන්නේ නැහැ. එදා මෙන්ම තමයි දැන්ලා තියෙන්නේ 94%යි. එදත් 94%යි අදත් 94%යි. ඒ කියන්නේ එදා මෙන්ම ඒ ආදරය ඒ විදිහටම ඒ ඉලක්කම් වලින්ම දැන්ලා තියෙනවා. ඒත් එක්කම මේ සීසන් එකේ අපි එදා කිව්වා 94 තමයි වැඩිම කියලා. ඉතින් තමන්ගේ වාර්තාව තමන් විසින්මත් සම කර ගන්නවා 94ක ප්‍රතිශතයක්. අමීෂ් මිනෝල් ලබාගෙන නිරෝෂාට අදාහ ගන්න බෑ වගේද? ටිකක් තාම නිකන් ෂොක් එකක් වගේ. හරි. ඇයි එහෙම ෂොක් වෙලා? නෑ ඒක මගේ කාරණාවක්. මේ ඒක තමයි අහන්නේ. ඒක ප්‍රසිද්ධියේ කියන්න බැරි කාරණාවක්. එහෙම කියන්න. අමීෂ කොල්ල බය ඔයා බයට ඔයා සම්බන්ධ නෑ කාරණාවට. හරි. හරි. අමීෂ සම්බන්ධයෙන් දේවල් විතරක් කතා කරමුකෝ ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. ඔව්. අමීෂ ඇත්තටම
පොඩ්ඩක් ඉන්න. මේ කාගෙන් හරි අහලා ඉන්න මං ආයෙ උත්තර දෙන්න. හරි. කාගෙන්ද? අමල් ගිය වතාවෙත් අවසාන මොහොතේ තමයි මනාපේ පළ කරන්නේ. අදත් ටිකක් පරක් වෙලා තමයි මනාපේ පළ කළේ. ඔව්. මම ඉතින් ගීතය අහගෙන හිටියා. ගොඩක් අහගෙන හිටියා වගේම පොඩ්ඩක් මමත් ෂොක් වෙලා හිටියේ. හේතුව? ඒකත් පෞද්ගලික කාරණාවක්. නෑ මම ෂොක් වෙලා හිටියේ මොකටවත් නෙවෙයි. මම ඇත්තටම කල්පනා කරුවා මේ දැන් අමීෂ කියන්නේ අමීෂට හොඳ ෆෑන් බේස් එකක් තියෙන කෙනෙක්. ඉතින් බලාගෙන හිටියා මොකද මේ අමීෂ 50ක් විතර 50 ගානක් ඇවිල්ලි වල ශියානොත් දීලා නිරෝෂත් මේ එහෙම වෙනකොට ඉතින් බලාගෙන හිටියා මොකද මේ කියන්නේ මෙයාට එන්න ප්‍රමාණය අනුව මේ හිතා ගන්න බැරි ගඩක් මෙහෙම ස්ටක් වෙලා ඇවිල්ලා ඒ කියන්නේ ආපු ඒව ටික එන්න විදියක් නැතුව බ්ලොක් වෙලා තිබිලා තියෙනවා මෙහෙම. ඉතින් ඒකත් එක තමයි ඒක එකපාරටම ඉතින් කඩාගෙන ආපු එක තමයි බලා ෂොක් වෙලා හිටියේ. ඉතින් ඒක පෞද්ගලික කාරණාවක් කියලා හිතේ තියාගෙන හිටියා කියන්න ඔයා ෂොක් වුණානේ ආපහු මටත් මොකද්ද තියෙන්නේ කියලා ඒකින්ද කියන්න ඕන. අවුලක් නැහැ. හරි. නිරෝෂ දැන් ලෑස්තිද? හරි. දැන් අමීෂ ගැන කතා කරන්න. අමීෂගේ අනන්‍යතාවයට ඇත්තටම ආකර්ෂණයක් ඇති වෙනවා. ඒ කියන්නේ අමීෂ මහා ලොකු දෙයක් ගීතය තුල කරන්න උත්සාහ කරන්නේත් නැහැ. ඔහු ඉතා සරලව තමන් ගීතයක් තෝරාගෙන ඒ ගීතයට අදාළව තමන්ගේ හැඟුම් ප්‍රකාශනය තමයි සිද්ධ කරන්නේ. ඒ හැඟුම් ප්‍රකාශනය තුල හරීම අව්‍යාජ බවක් තියෙනවා. ඒ අව්‍යාජ බවත් එක්ක තමයි ඔයාට මේ තරම් පිරිසක් ආදරය කරන්නේ අමීෂ. ඒ කියන්නේ දැන් හිතලා මම කටහඬක් හදලා මම ඒකට මගේ නැති හැඟීමක් එකතු කරලා එහෙම නැත්නම් කෘතිමව දෙයක් නිර්මාණය කරලා යමක් ප්‍රකාශ කරන්න ගියාම ඒක දැනෙනවා මිනිස්සුන්ට. මම අමීෂගේ දකින්නේ අපේ ගුණදාස කපුගේ මහත්තයාගේ වගේ අර තමන්ගේ හරිය අව්‍යාජ තමන්ගේ හැඟීම් ප්‍රකාශනයක් තමයි. ඒක තමයි ඔහුටත් මේ තරම් පිරිසක් ආදරය කරන්නේ. ඔබටත් මං හිතන්නේ මේ තරම් පිරිසක් ආදරය කරන්නේ අව්‍යාජ බව නිසාම තමයි. ඒ හඬේ තියෙන අනන්‍යතාවය ඒ සියලු දේවල් එක්ක. ඇත්තටම ආකර්ෂණයක් ඇති වෙන්නේ මේ දේවල් වලට. වෙනස් වෙන්න එපා. මෙහිමම යන්න. ශිහාන් අමීෂ මිනෝල් භාවනාවක් වගේ. සාමාන්‍යයෙන් භාවනාවක් දිගින් දිගටම යද්දී ඒක ආගමක් වෙනවා. හරි පොඩි වෙනසක් තියෙන්නේ. ඒ පරතරය හොඳින් තේරුම් ගන්න. මට හිතෙනවා ඔයා ගිටාර එක අරන් ඇවිල්ලා ඔයා කැමතිම සින්දු ටික තෝරගෙන තියෙනවා. ඔයා ගෙදර ඔයා ආසාවට ඔයා ආදරය කරන ටික නිකන් ඉද්දි කියන ටික දැනෙන එක Tamanට ඇඬෙන්න ඕනන්නේ තව එකෙක්ව අඬවන්න නේද? මට ඇඬෙන්නේ අඬපන් කිව්වට කොහොමද? සතුටින් ඉන්න එහෙම හිතුවම සතුට ලැබෙනවා වගේ එකක් නෙමෙයි. මං සතුටු නම් තමයි තව කෙනෙක්ට සතුටක් දෙන්න පුළුවන්. ඒක හොඳටම පේනවා අමීෂ. ඒක තමයි අර නිරුත්තර වෙන්නේ. ඒක තමයි මෙහෙම පුපුරලා යන්නේ. ජනතාවගේ ආදරය හැම වෙලාවෙම. එතකොට අරක තමයි මට කියන්න තියෙන්නේ. භාවනාවක් වගේ. ඒකට එකම හේතුව ඔයාට ආදරයේ හිතනම කෑල්ල ඇවිල්ලා අපිට පෙන්වනවා. මම ඒකට හරිය ආදරේ. ඒක දැනෙනවා වැඩි. ඒක මරු. සුබපතනවා හැම වෙලාවෙම මේක මේ භාවනාත්මක ෆීල් එක ඔයාගේ තියෙන. මිනිසුන්ට දැනෙන දේ හොඳ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔයාගේ සංගීත ජීවිතය මේ බලයත් එක්ක ගොඩාක් දුර දුවන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි අමීෂ, එහෙනම් ඒ 94ක බලයත් එක්ක යන්න පුළුවන් ප්‍රථම ස්ථානයටම දැනට. අමීෂ මිනෝල් ප්‍රථම ස්ථානයේ රැඳෙද්දී මහේෂ් ඔබට දෙවන ස්ථානය දක්වා පසුබසින්න සිදු වෙනවා. ඒත් එක්කම පස්සිඳු ශිහාන් තුන්වන ස්ථානය මේ වන විට ලබා ගනිද්දී මේ තිදෙනාටම අභියෝගයක් එල්ල කරමින් තරගයට අවතීර්ණ වන්නේ කුරුණෑගල තිරෝෂ් ෆර්නෑන්ඩෝ. තිරෝෂ් ෆර්නෑන්ඩෝ තමයි